තිරයේ වීරයා සහ බලු රෑන පාලන පංගර නැට්ටන්ගේ මෝඩ වැඩවලට අහු වෙන්න එපා. එකක් ඔයාගේ අනිත් එක කෝ කියලා ඇහුවාම ඒක තමයි මේක කියලා කියන්නේ. අපේ උන් ආපහු රැවටෙයිද? මේ වෙද්දී රංගන ශිල්පීන් බහුතරයක් මේ මනි ලොන්ඩරින් වලට භාවිතා කරනවා. මං කියන්නේ ළඟදී ෆිල්ම් එකක් කරා නම් යම් කිසි නළුවෙක් අපි දන්නේ නැති මං නිකන් මේ උදාහරණයක් කිව්වේ ඔයාලා හිතා ගන්න දේවල් හිතා ගන්න. පොහොට්ටුවේ කැස්බෑව පිළියන්දල සංවිධායකකම පිම්පොන්ට දීලා පිම්පොන්ගේ මේ රැවටිලීමට අහුවෙච්ච අයට බුදු සරණයි. රැවට්ටපු පිම්පොන්ටත් බුදු සරණයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. අද අපි කතා කරන්නේ පිම්පොන්ගේ සංවිධායකකම ගැන. ගොඩක් අය සමාජ මාධ්‍ය හරහා මේකට රැවටිලා බොරුවට ෂෙයා කර දැඟලුවා. අපිත් ඉස්සෙල්ලම බැලුවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට ලංකාවේ ප්‍රධාන මැතිවරණ කිහිපයක් ළඟම දෙනපු ලාභාලතම්පක්. ඉතින් මේ පක්ෂයට මේ වගේ පුද්ගලයෙක්ම සංවිධායකකමට දාන්න ඕන වුණාද? කැස්බෑවේ සංවිධායකකමට පින්පොන්ගම දාන්න වුණාද? මේට වඩා මිනිස්සෙක් හිටියේම නැද්ද කියන එක අපිටත් ප්‍රශ්නයක් වුණා. පස්සේ අපි මේ ගැන ඇත්තම කතාව හොයලා බැලුවම ඔන්න අපිට දැනගන්න ලැබුණා පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ඇත්තම සංවිධායක තමයි අජිත් නාරගල. එතකොට අජිත් නාරගල මහත්තයා කැස්බෑවේ මැතිවරණ කාර්යාලයක් විවෘත කරා. ඒ විවෘත කරන කාර්යාලයට ගිහිල්ලා මෙතන ඉන්නවා අර්ජුන් කමලනාත්, පිම්පොන්, ඊට පස්සේ අනුෂා දමයන්ති. මේ තුන් දෙනා එතනට ගිහිල්ලා එතනදී මේ තුන් දෙනා වෙනම ඩ්‍රාමා එකක් කරලා වුණ රටම ඇඳුවා කැස්බෑව ආසන සංවිධායකකම පිම්පොන්ට දුන්නා කියලා. මෙන්න මේ ෆොටෝ එක පොඩ්ඩක් සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරා. අනේ ඉතින් මට සිරිවෙන්නම පේජ් ටික මේක වයිරල් කරලා දුන්නා. ප්‍රධාන පේජ් ටික රැවට්ටුවා මිනිසුන්. එතනින් එහාට මිනිස්සු හිතුවා මට සිරි පොහොට්ටුවේ සංවිධායකකම පොහොට්ටුවේ කැස්බෑව පිළියන්දල සංවිධායකකම පිම්පොන්ට දීලා කියලා. ඇත්තම කතාව ඕක නෙමෙයි. අපිට හම්බුණ මෙතන වීඩියෝ එකක්. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක ප්ලේ කරන්නම්. ඔය තියෙන්නේ අදාළ උත්සවයේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකට ගිහිල්ලා ඔය පිම්පොන්ම ගත්ත වීඩියෝ එකක්. එතකොට උතන ඉන්නවා ඇත්තරම කැස්බෑව ආසනයේ සංවිධායක. ඒ හැබැයි මෙතන පොඩි ෆොටෝ එකක් දාලා මේ විදිහට බයියන්ම ඇතුළු මුළු රට වන්දන්න පුළුවන් නම් 2029 ජනාධිපතිවරණ ගැන අපිට පැහැදිලි බයක් තියෙනවා. අපේ උන් ආපහු රැවටෙයිද? ඉතින් මෙන්න මේ විදිහට බයක් අපිට පැහැදිලිව ඇති වෙනවා. ඊට පස්සේ මේ ගැන අපි තව චුට්ටක් හොයාගෙන ගියපුවාම මේක ඇත්තටම සිද්ධ වෙලා තියෙන මොකද්ද? කැස්බෑව ආසනයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කරලා තියෙනවා. මේක විවෘත කරලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපුවා නීතිඥ සාගර කාර්යස මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කාර්යාලය විවෘත කරලා තියෙන්නේ. එතනට රජිත හිරාන් නම තියෙන පිම්පොන්, ඊට පස්සේ අනුෂා දමයන්ති, අර්ජුන් කමල්නාත් කවුද කියලා දන්නවනේ. මේ කට්ටිය අවිල්ල තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ දේ නෙමෙයි. අද වීඩියෝ එකකින් ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ දේ නෙමෙයි. අපි දන්නවා පිම්පොන් නමැති චරිතය දේශපාලනයට නම් ගැලපෙන්නේ නැහැ. මොකද ඊගාවට කියයි ඡන්ද ඉල්ලුවා. ඡන්ද ඉල්ලුවක මං කියයි හා මට ඡන්ද දෙකයි හම්බුනේ. එකක් ඔයාගේ අනිත් එක කෝ කියලා ඇහුවාම ඒක තමයි මේක කියලා කියයි. මතකනේ වීඩියෝ එක. ඒක තමයි මේක කියලා ඇඹරලා තටමලා කියා ගන්න පුළුවන්. ඒ ඇරෙන්න මන් දන්නේ මේ සිනමාව ඒ කියන්නේ රංගන ශිල්පිය කරන්න ඕන කටයුතු කරන්න ඕනේ. දේශපාලනය කරන්න දේශපාලකයෝ ඉන්නවා. එතකොට රංගන ශිල්පියෝ දේශපාලනය කරනවා, දේශපාලකයෝ කොහොමත් රංගනේ පුරුදුයිනේ. ඊට පස්සේ ගායකයෝ රඟපානයි සින්දු කියනවා. මට තේරෙන්නේ නැහැ මේක මික්ස් වෙලා තියෙන තනිකර අච්චාරුවක් වෙලා තියෙන්නේ. දේශපාලකයෝ සින්දු කියනද අපි උදාහරණයක් විදිහට ගත්තොත් රංජන් රාමනාගේ රංගපෑමට අපි පට්ට කැමති. පට්ට ආසයිනේ අපි. වන් ෂොට් එකේ ඉඳලා දිගටම ආව ෆිල්ම් ටික අපි අදටත් රංජන් රාමනාගේ ඉස්සරහට එන තියෙන මම හිතන්නේ ගඩාෆි ෆිල්ම් එක. අපි ෆිල්ම් එකක් આવත් ලොවෙත් බලනවා. අනිවාර්යෙන් බලනවා කියලා. රංජන් රාමනාගේ රංගපෑම. හැබැයි රංජන් රාමනාගේ දේශපාලනයට රංජන් රාමනාගේ කරගත්තේ විනාශයක්. දෙවෙනි උදාහරණය අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න. උද්දික අයගේ රංගපෑමට අපි පැහැදිලිව කැමතියි. අපි එකෙන්ම කැමතියි. හැබැයි උද්දික දේශපාලනට අවිල්ලා කරගත්තේ එයාගේ රංගන ජීවිතයත් එක්ක විනාශයක්. එයා රංගපෑම විතරක් කරන් හිටියා නම් අදටත් එයා ලංකාවේ ප්‍රධාන ප්‍රේම නළුවෙක් විදියට සම්මාන ගන්නවා. හැබැයි මේ මිනිස්සු දේශපාලනට අවිල්ලා මේ කරගෙන මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. හැබැයි මේ වෙද්දී රංගන ශිල්පීන් බහුතරයක් මේ මනි ලොන්ඩරින් වලට භාවිතා කරනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදිහට එක්තරා අපි හිතමු නළුවෙක් කියලා. ඒ නළුවා එයාගේ අධ්‍යක්ෂණය යටතේ ෆිල්ම් එකක් කරනවා. මම මේ රජතිරන් ගැන නෙමෙයි කියන්නේ හොඳේ. මම එයා ගැන නෙමෙයි කියන්නේ.
ඕන කෙනෙක්ට ෆිල්ම් කරන්න පුළුවන්. හැබැයි ෆිල්ම් එකක් කරන එකෙන් වියදම් වාර්තාව දාද්දි තමයි වැඩි මුදලක් එකවර නීති අනුකූල මුදල් බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් මේක. එතකොට අපි මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ආරක්ෂක අංශ තියනවා, අලුතෙන් ඕපන් කරපු අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ටාශයක් තියෙනවා. තාම නම් කාටවත් නඩු දානව නම් දැක්කේ නැහැ. දාලා ඇතිද නැද්ද දන්නෙත් නැහැ. ඊට පස්සේ නීති විරෝධීවත්කම් විමර්ශන කොට්ටාශය තියෙනවා. ඊට පස්සේ අල්ලස්සව දෝෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙනම මිනිට් එකක් තියෙනවා මේ මනි ලොන්ඩරින් සම්බන්ධයෙන් හොයන්න. හැබැයි මේවා මොනවාද කරන්න කියන එක ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ෆිල්ම් එකක් කරනවා අපි කියන්නේ මාතෘකාව වෙච්ච පින්පොම් මේකට සම්බන්ධ වුණා කියලා. හැබැයි අපි දන්නේ ඉතින් මම නිකන් මේ උදාහරණයක් කිව්වේ. ඔයාලා හිතාගන්න දේවල් හිතාගන්න. මං කියන්නේ ළඟදී ෆිල්ම් එකක් කරා නම් යම් කිසි නළුවෙක් ඒක මනි ලොන්ඩරින් වලට භාවිතා කරන්න බැරි නෑ. හරිද? මේක ආරක්ෂක අංශවලට බාරයි. හොයන එක. මේක කොහි කරන්න කොහින්ද සල්ලි? කවුද දුන්නේ කියලා. ඒත් එක වලට පට්ට ෆොටෝ එකකුත් හම්බුණා. දැන් අපි දන්නවා පින්පොන් එක්ක වටේ තව කිහිප දෙනෙක් ඉන්නවා. අනුෂා දමයන් ඉන්නවා, රාජුන් කමල්ලාත් ඉන්නවා, තව තුන් දෙනෙක් ඉන්නවා එල්ලලා. මේ පොඩි පොඩි වීඩියෝ එකක් හම්බුණා. ඒ වීඩියෝ එකත් චුට්ටක් ඔයාලා බලන්න. ඔයාලට තේරෙයි මේ මිනිස්සුන්ගේ දැනුම කොහොමද කියලා. යන්න හදන්නේ ඇවිල්ලා ඉන්නේ. යවන්න හදන්නේ. ඒ යවන්න තමයි හදන්නේ. ගොඩාක් වැඩ කරපු දක්ෂ තරුණ නායකයෙක්. ඉතින් නාමල් රාජපක්ෂ ඇමතුමා වෙනුවෙන් එතුමාගේ නායකත්වය ඊළඟ ජනාධිපති නායකත්වය වෙනුවෙන් ලොකු ශක්තියක් දැවැන්ත මෙහෙම සූදානම් වන අවස්ථාවක් නේද? මේ වැඩ බැරි කට්ටියනේ වැඩ පුළුවන් කට්ටිය මමත් එක්ක ශ්‍රී ලංකා යූත් එක අවුරුදු 6 දිනට බෝඩ් හිටියා. අධ්‍යක්ෂ ජනරාල් රූපවාහිනියේ සභාපතිලා හිටියා ලොතර බෝඩ් එකේ. ඉතින් මේ වගේ උපාධිධාරීවරයෙක් ඇත්ත උපාධිධාරීවරයෙක් යන්නේ නැහැ යවන්න හදන්නලු. යවල හොඳට පුරුදු ඇතිනේ. ඊට පස්සේ දැන් මේකෙදි අපිට හම්බෙන මෙන්න මේ ෆොටෝ එක බලන්න. මේ ඉන්නේ තිරේ වීරයා සහ බලු රෑන. පේනවනේ ෆොටෝ එක. ආරි අමුතුවෙන් ඉතින් ඔක කියන්න දෙයක් නැහැනේ. කොහොම හරි මමත් ඉස්සෙල්ලම බැලුවා පිළියන්දල කැස්බෑ වාසනයේ සංවිධායකකම පින්පොන්ටම දෙන්න තරම් වෙන උගත් මහත්තයෙක් හිටියේම නැද්ද කියලා. ඉතින් මේ විදිහට මිනිස්සු රවට්ටනවා නම් පැහැදිලිව අපිට 2029 ජනාධිපතිවරණ ගැන බයක් තියෙනවා. දැන් ඔය වගේ 2029ත් අහු වෙනවා නම් එක දිගට 4 පාරක් අහු වෙනවා කියන්නේම අපේ මිනිස්සු ෆේල් කියන එක. අපේ මිනිස්සු ඒ තරම් යන්දෙනවා කියන එක. ඒ නිසා පැහැදිලිව අපිට බයක් තියෙනවා 2029 ඉලෙක්ෂන් එක කුමන පැත්තකට කැරකෙයිද කියලා. හැබැයි මේක කොහාට කැරගුණත් අවධානයෙන් ඉන්න ඕනේ. මේ වගේ රැලි එක පාරක් කැලිනේ නයි පෙන්නුවා. ඊට පස්සේ තව එක ඊට කලින් මතක ඇති ලංකා පුරාම මේ රැස් විහිදෙනවා පන්සල් වල කියලා ඔන්න රැල්ලක් ගෙනාවා. ඊට පස්සේ එනවා කැලිනිය ණය. තුවාව ඊට පස්සේ වඳ බ්‍රෙසියර් ආවා ඔන්න ඔහොම ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ වෙන්දි ඇවිල්ලා තියෙනවා ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය. දැන් තව ඉස්සරහට මොන සිදුවීම් වෙන්න පුළුවන්ද කියන එක ගැන අපිට ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි ළඟ ලොකු දේවල් කිහිපයක් වෙන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. එතකොට මිනිස්සු විදියට කල්පනාකාරී වෙන්න ඕනේ මේ වගේ රැලි වලටත් අහු වෙනවා. මේ වගේ රැල්ලකටත් අහු වෙනවා නම් මිනිස්සු වැඩක් නැහැ. තවත් රැවටෙනවා. රැවටෙන එකේ සීමාවක් තියෙනවා මිනිස්සු විදියට. කොහොම හරි පින්පොන්ගේ මේ රැවටීමට අහුවෙච්ච අයට බුදු සරණයි. රැවට්ටපු පින්පොන්ටත් බුදු සරණයි. අනේ දැන්වත් අහුවෙන එක නතර කරන්න මේ වගේ දේශපාලන රැලි සහ මේ වගේ දේශපාලන පංගර නැට්ටන්ගේ මෝඩ වැඩවලට අහු වෙන්න එපා. මොලේ කල්පනා කරන්න. ඉස්සරහට මේ රටේ සමම ඕන වෙලාවක ඡන්දදායකෙක් වුණාම ඡන්ද දාන කෙනෙක් වුණාම වෙනස් වෙන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා. වෙනස් වෙන්න අලුත් වෙන්න ඕන වෙලාවක සිතීමේ ශක්තිය අනුව මිනිස්සුන්ට මේ වෙලාවෙම කාටද ඡන්ද දෙන්නේ. මේ වෙලාව රට ගොඩ දාන්න පුළුවන් කාටද? අන්න ඒක හිතන්න. නැතුව මේ අරයාගේ තාත්තා ජනාධිපති මෙයාගේ තාත්තා ජනාධිපති මෙයා හුරු අල්ලනවා මෙයා මෙහෙම වැඩක් කරනවා මෙයා තෙල් පොලින් නැති කරන්නේ ඒ විදියට එක එක්කකට වහල් වෙන්න එපා. එහෙම වෙලා තමයි මේ රටේ මෙච්චර මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. කොහොම හරි ඔන්න අපි අද කියලා තියෙනවා අර ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් හොයලා බලන්න වීඩියෝ එක බලන ආරක්ෂක අංශ. ඒ අයට බාරයි. අපිට ඉතින් ළඟට වෙලා කකුලෙන් ඇදලා කියලා දෙන්න බෑනේ. අපි කියන්න තියෙන දේ කිව්වා. ඔයාලා ඉතින් එහාට කරන්න ඕන දේවල් කරන්න. මොකද අපිට බලයක් නැහැ නේ. ඉතින් එහාට දෙයක් කරන්න. ඒ නිසා එහෙනම් බුදුසරණ හැමෝටම මෙන්න මේ විදිහට අදගෙන අද වීඩියෝ එක අවසන් කරනවා.